වෙබ්සයිට් එකට ගිය ගමන් මොකද්ද කියන්නේ මල්ලි කුකීස් ගන්න කුකීස් ගන්න කුකීස් ගන්න මම දැකලා තිනවා මේකට ෆනි වීඩියෝස් උත් ඕඩි තරම් හැදලා තියෙනවා අද කතා කරමු කුකීස් ගැන මොනවද මේ කුකීස් කියන්නේ ඔයා මොකක් හරි සයිට් එකකට ගියාට පස්සේ ඒ සයිට් එකට ගිහිල්ලා හැසිරෙන විදිය ඔයාගේ ඒ සයිට් එකේ ඔයා කරන දේවල් වලට අදාළ සයිට් ඩේටා තියෙනවානේ අන්න ඒ ඩේටා ස්ටෝර් කරගන්න එකට තමයි මේ කුකීස් කියලා කියන්නේ උදාහරණයක් විදිහට අපි ගමුකෝ ඔයා මොකක් හරි සයිට් එකකට යනවා ඒ සයිට් එකට ගිහින් ඔයා ඒ සයිට් එකට ලොග් වෙනවා ඒක ලොග් වුණාට පස්සේ ඔයාම එක්ස්පීරියන්ස් කරලා ඇති ආයෙ පාරක් ඔයා ඒ සයිට් එකට ගියොත් ඔයා ආයෙ ඒ සයිට් එකට ලොග් වෙන්න ඕනේ නැහැ එහෙම වෙන්නේ මොකද? එහෙම වෙන්නේ ඔයා ඒ සයිට් එකට ලොග් වෙච්ච ලොගින් ඉන්ෆර්මේෂන් ටික අර ගොල්ලෝ කුකීස් විදිහට ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකේ ස්ටෝර් කරලා තියෙනවා. ඉතින් ඔයා ආයෙ පාරක් ඒ සයිට් එකට ගියාම ඔයාගේ account එකට අදාළ ලොගින් වැඩේ ඒගොල්ලෝ ගාන්ට කරගන්නවා. ඉතින් මේ කුකීස් කියන එක ගොඩක් වැදගත් දෙයක්. ඒ වගේම මේ කුකීස් කියන එකේ චූටි අවුලකුත් තියෙනවා. මොකක්ද දන්නවද ඒ අවුල? ඒ අවුල තමයි third party cookies වලින් පුළුවන් ඔයාව track කරන්න. මොකද මම කිව්වා වගේ මම මොකක් හරි සයිට් එකකට ගිහින් ඒ සයිට් එකේ කරන දේවල් වලට අදාළ යම් data මේ කුකීස් යටතේ සේව් වෙනවා. ඉතින් ඒ සේව් වෙන data හරහා පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එකේ කොහොමද හැසිරෙන්නේ ඔයාගේ කැමැත්ත මොන වගේ දේවල් වලට තියෙන කැමැත්ත මොන වගේ දේවල් වලට තියෙන්නේ කියලා හොයාගන්න. ඉතින් ඒක මේකේ තියෙන අර වාසිත් එක්ක බලද්දි ඉතාලම පොඩි අවාසියක්. ඉතින් මේ වගේ අඩුම වෙලාවකින් පැටිබදනමක් ලබා ගන්න DI එක ටච් එකේ ඉන්න.